ඔබ කවදා හරි හිතලා තියනවද? ඇයි ලෝකේ ඉන්න කෝටිපතියන් දවසින් දවස තවත් ධනවත් වෙන්නේ කියලා? ඔවුන් කරන ඒ රහස් වැඩපිළිවෙල මොකද්ද? අද අපි කතා කරන්නේ ඕනෑම කෙනෙකුට ධනවත් වෙන්න උදව් වෙන කෝටිපතියන් අනුගමනය කරන ප්‍රධාන කරුණු පහක් ගැන. පළමුවෙනි රහස ආදායම් මාර්ග කිහිපයක් පවත්වාගෙන යාම. කෝටිපතියන් කවදාවත් එකම එක වැටුපක් මත විතරක් ජීවත් වෙන්නේ නැහැ. ඔවුන් ව්‍යාපාර, ආයෝජන සහ අතිරේක ව්‍යාපෘති හරහා මුදල් උපයනවා. එක ආදායම් මාර්ගයක් නැවතුණත් ඔවුන්ගේ ජීවිතය කඩා වැටෙන්නේ නැහැ. මොකද ඔවුන්ට තවත් ආදායම් මාර්ග කිහිපයක් ඉතිරිව තියෙනවා. දෙවැනි රහස මුදල් නුවණින් ආයෝජනය කිරීම. ධනවතුන් කරන්නේ Taman උපයන මුදල් බැංකු පොතේ විතරක් තියාගෙන ඉන්න එක නෙවෙයි. ඔවුන් ඒ මුදල් කොටස් වෙළඳපොළ, දීපල වෙළඳාම් වැනි දේවල් ආයෝජනය කරනවා. මතක තබා ගන්න, ඔබ නිදාගෙන ඉන්න අතෙත් ඔබ වෙනුවෙන් මුදල් උපයන ක්‍රමයක් ඔබ හදාගත්තේ නැත්නම් ඔබට මැරෙන කල්ම වැඩ කරන්න සිද්ධ වේවි. තුන්වෙනි රහස වත්කම් සහ වගකීම් හඳුනා ගැනීම. ගොඩක් අය කරන්නේ මුදල් ලැබුණු ගමන් අලුත්ම ෆෝන් එකක් හෝ වටිනාකම අඩුවන දේවල් ගන්න එක. ඒත් කෝටිපතියන් මුලින්ම ගන්නේ වත්කම්, assets. ඒ කියන්නේ Tamanට නැවත මුදල් ගෙනත් දෙන දේවල්. ඔවුන් මුදල් වැයවන දේට වඩා මුදල් ලැබෙන දේට මුල් තැන දෙනවා. හතරවෙනි රහස දිගු කාලීන චින්තනය. ධනවත් වීම කියන්නේ මැජික් එකක් නෙවෙයි. ඒකට ඉවසීම අවශ්‍යයි. කෝටිපතියන් ක්ෂණික ලාභ පස්සේ දුවන්නේ නැහැ. ඔවුන් අවුරුදු ගණනාවක් තිස්සේ Tamanගේ ආයෝජන වර්ධනය වෙනකම් බලාගෙන ඉන්නවා. කාලයත් එක්ක ලැබෙන වැල්පොලි ක්‍රමයේ හෙවත් කම්පවුන්ඩින් ඔවුන්ව මහා ධනවතුන් කරනවා. පස්වෙනි රහස මුදල් ගැන නිරන්තරයෙන් ඉගෙනීම. කෝටිපතියන් කියන්නේ හැමදාම අලුත් දේ ඉගෙන ගන්න පිරිසක්. ඔවුන් පොත් කියවනවා, දක්ෂ ගුරුවරුන්ගෙන් උපදෙස් ගන්නවා. මූල්‍ය සාක්ෂරතාවය, financial literacy තමයි ඔවුන්ගේ ලොකුම ශක්තිය. නිවැරදි දැනුම තිබුණොත් ඕනෑම අමාරු වෙලාවක හරි තීරණ ගන්න ඔවුන්ට පුරුවම්. ඉතින් මේ කරුණු පහෙන් ඔබ අද ඉඳන් ආරම්භ කරන්නේ මොන කරුණද? පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ජය වේවා!